ආයුබෝවන් ඔයාලා හැමදෙනාටම අස්වැසුම සම්බන්ධයෙන් වැදගත් පුවතක් ගැන අරගෙන තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් ඊයේ ඕගොල්ලන්ගේ බැංකු ගිණුම් වලට රුපියල් 6000ක මුදලක් වැටුණා. ඉතින් මේ විදිහට රුපියල් 6000ක මුදලක් වැටුනේ පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන දීමනාව. ඉතින් අස්වැසුම ගිණුමටම තමයි ඒ විදිහට රුපියල් 6000ක මුදල බැර වුණේ. ඉතින් අස්වැසුම ප්‍රතිලාභයේ හිමි පාසල් දරුවන්ට තමයි මේ විදිහට මුදල් වැන්නේ. ඉතින් මට කිහිප දෙනෙක්ම කතා කරලා කිව්වා අපිට සල්ලි වැටුනේ නැහැ කියලා. ඉතින් බොහෝ දෙනෙක්ට වැටිලා තියෙන අතරේ කිහිප දෙනෙක් කතා කරලා කිව්වා රුපියල් 6000ක මුදල වැටුන්නේ නැහැ කියලා. ඉතින් තවත් ඒ වගේ පිරිස ඉන්නවනම් ඕගොල්ලන්ගේ බැංකු ගිණුම් වලට 6000ක් මුදල් වැටුනේ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයගලන්ට සල්ලි වැටුණාද නැද්ද කියන බව. එතකොට මට ඇත්තටම සැලකිය යුතු පිරිසක් ඉන්නවා නම් ඒ පිළිබඳව සොයා බලන්න හැකියාව තියෙනවා. ඉතින් පටලව ගන්න එපා ඔයාලා මේක. ඕගොල්ලන්ගේ අස්වැසුම තියෙන්න ඕනේ. ඒ වගේම පාසල් දරුවෝන් ඉන්න ඕනේ. ඉතින් පාසල් දරුවෙක්ට රුපියල් 6000 ගානේ තමයි ලබා දෙන්නේ. ඉතින් හරියට ඔයාට අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් ලැබුණ නැත්නම් පොඩක් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඇයි එහෙම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් බොහෝ දෙනෙක්ට මේක ලැබිලා තිබ්බ මම වීඩියෝ එකක් දාලා දැනුවතුත් කරා. දැන් මේ වෙනකොට එයාලා මේ මුදල් අරන් පාසල් ද්‍රව්‍ය උපකරණ ලබා ගන්න මේ මුදල් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි පාසල් දරුවන්ගේ දීමනාව වැටුනේ. ඉතින් ඒ වගේම ඊළඟ දේ තමයි පාසල් දරුවන්ගේ සපත්තු සඳහා දෙන දීමනාව. ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන කියනවා. ඉතින් දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් ආයෙ පාරක් කියනවා පහලින් කමෙන්ට් කරන්න ඔයාලට 6000 ලැබුණද නැද්ද කියන කාරණේ ගැන. හරි. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක් වේවා.